ලොකු හොටක් තියෙන කෑදැත්ති ඔන්න ඔතන කොළ ගොඩ අස්සට වෙලා ඉන්නවා. හරියට ඉතින් කැමරාවට නම් පෙවුන්නේ නෑ. එතන හිටපු මුරුඩෝ ටික බලලා අපි තව ටිකක් ඉස්සරහට ගමන් කරන්න පටන් ගත්තා. ඇත්තටම ඉතින් කියන්න ඕන තව දෙයක් තමයි මේ සත්තුවත්තේ හැමතැනම වගේ මේ කූඩු වල මේ යන පාරවල් වල මල් ලිටවලා වැල් වර්ග වගා කරලා ලස්සනට මල් පිපිලා ඒ වගේම බොහොම ලස්සන පරිසරයක් තමයි ඉතින් හදලා තියෙන්නේ. මේ ඉන්නේ කවුද? කළු හංසයා. කළු හංසයා ඉතින් බලන්න ඕන නම් සත්තුවත්තට එන්න ඕනේ ඉතින්. සත්තුවත්තට එන අයට මුලින්ම හම්බෙන කැන්ඩිම තමයි ඒ ඔයගොල්ලෝ දැක්කේ. මෙතන ඉතින් තියෙනවා කට්ටියට ඉඳගෙන කෑම ගන්න පුළුවන් විදිහට කොන්ක්‍රීට් වලින් හදපු කුටු. එහෙම තියෙනවා. අපිත් ඉතින් ආපු මහන්සියටත් එක්ක ටිකක් වෙලා ඉඳගෙන ඉමන් ඇරලා තේ එහෙම ටිකක් බීලා තමයි ඊළඟට සත්තුවත්තේ ඉතුරු සත්තු බලන්න යන්න පිටත් උනේ. ඇත්තටම ඉතින් මම මේ ගමන ගැන චූටි මැණිකගේ ගමනක් විදිහට තම්බ්නේල් එකේ ඉඳන් දැම්මේ. චූටි මැණිකම තමයි මේ ගමන යන්න අපිව ප්ලෑන් කරලා අපිට යන් කියලා අපි දිරි ගන්නලා උනන්දු කරලා අපි මේ ට්‍රිප් එක එකන් ගහනවා. ඒක නිසා තමයි මේක චූටි මැණිකගේ ගමනක් විදිහට මම තම්බ්නේල් එකේ දාලා. කාන්තාරේ විතරක් නෙමෙයි ඔයාලට සත්තුවත් ඉතින් ඔටුවෙක් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් ඊළඟට අපි යන තැන අපි බොහොම ආසාවෙන් ගියපු තැනක් තමයි. ඒ කියන්නේ මෙතන සත්තු ඉන්නේ, මේ කියන්නේ කුරුල්ලෝ ඉන්නේ නිදහසේ අපේ ගෙවල් වල වත්තවල ඉන්නවා වගේ තමයි මේකේ කුරුල්ලෝ ඉන්නේ. අපිට තියෙන්නේ ඒ කුරුල්ලෝ අතරින් ගිහින් එයාලව බලන්න. ඉතින් බලන්න කොච්චර නිදහසක් මේ කුරුල්ලන්ට තියෙනවද කියලා. සත්තුවත් එක ඉදියත් මේ කුරුල්ලන්ට පුදුම නිදහසක් තමයි මේ හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කූඩුවක ඉන්නවා තමයි. ඒ වුණාට ඉතින් නිදහසේ ඇවිද මේ ගහකොළ අතර ඉන්න තියෙන එකත් ඒගොල්ලන්ට කොච්චර ඉතින් සන්තෝෂයක් ඇතිද කියලා ඉතින් හිතන්න පුළුවන් නේ. ඔය ඉන්න ඉතින් කුරුල්ලෝ හැමතැනම ඉන්නවා. මේක ඉතින් බොහොම ආසාවෙන් යන්න පුළුවන් පාරක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. කුරුල්ලන්ගෙන් පිරිච්ච කැඩේක අතුරුමං වෙලා වගේ තමයි යන කෙනෙක්ට හිතෙන්නේ. ඔය ඉන්නේ ලස්සන කුරුල්ලෙක් බලන්නකෝ. එයාගේ උඩ උඩත් මොනරගේ වගේ හරිම ලස්සනට
පිල් තියෙනවා. මේගොල්ලෝ ඉතින් නම නම් ඉතින් මේ හරියටම දැනගන්න විදිහක් නැහැ. ඒ වුණාට ඉතින් බොහොම ලස්සන කුරුල්ලෝ ටිකක් අපිට මේක ඇතුලේදී දැක ගන්න පුළුවන් වුණා. එතනින් එළියට ආවහම අපි ආයෙමත් වෙනස් පරිසරයකටම තමයි අපිට එන්න ලැබුණේ. මෙතන ඉතින් ඔයාලට ගමන් මහන්සිය නිවා ගන්න බීම් එකක්, අයිස්ක්‍රීම් එකක් වගේ ගන්න පුළුවන් කඩපේඩියකුත් තිබුණා. මේ ඉන්නේ සත්තුවත්තේ අපේ චූටි මැනික බලන්න ආසාවෙන් හිටපු සතෙක්. කවුද කියනවා නම් වලයි. චූටි මැනික ඉතින් හරිම ආසාවෙන් තමයි හිටියේ සත්තුවත්තේ ඉන්න වලස්සු බලන්න. ඔය ඉන්නේ ඉතින් අපි ඉතින් වලස්සු බලලා ඉවර වෙලා ඊළඟට චූටි මැනික ආස නිසා අයිස්ක්‍රීම් එක රස බලන්නත් අමතක කරේ නැහැ. මොන දේ කෑවත් ඉතින් අපේ චූටි මැනික ආදර යාචිතයි දෙන්නත් අමතක කරන්නේ නැහැ. මේ වීඩියෝ එකේ කලින් අපි විදේශ කුරුල්ලෝ ඉන්න තැනක් බැලුවනේ. දැන් අපි යන්න හදන්නේ ලංකාවේ කුරුල්ලෝ නිදහසේ ඉන්න තැනක් බලන්න. මෙතෙන්දී අපි දැකපු විශේෂම දේ තමයි අපේ ගෙවල් වල ඉන්න මීයෝ මෙතෙන්දී කෑම කකා වතුර බිබි නිදහසේ ඉන්නව දැක්ක. හැබැයි ඉතින් එයාලා අපිව දැකලා දිව්වේ නන්නේ. සත්තුවත් ඉතින් ඉන්න තවත් විශේෂ කුරුල්ලෙක් තමයි මේ ඉන්නේ. අපේ ගෙවල් වල වගේ නෙමෙයි. එයා දුඹුරු පාට කපුටෙක්.
ඔන්න ඉතින් ඊළඟට ඒ සතු ටික බලලා ඉවරලා අපි හිමීට තවත් ඉස්සරහට එනකොට දැක්කා මෙන්න බලන්නකෝ අඳුරනවාද කියලා. ඔන්න ඉතින් අපි ඊළඟට දැකපු සතෙක් තමයි හිපොපොටේමස් කියන්නේ. එයානේ ඉතින් ගොඩක් වෙලාවට අපි ආවහම ඔළුව වතුර යට දාගෙන තමයි හිටියේ. හුස්ම ගන්නත් එයාලා වැඩි ඔළුව ඉස්සුවේ නැහැ. එයාලගේ නහය වතුරෙන් උඩට පොඩ්ඩක් උස්සලා තමයි හුස්ම ගන්නවා වගේ අපි දැක්කේ. මෙයත් ඉතින් අපි දැකපු හරිම අහිංසක පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉඳපු සතෙක් තමයි. ඊළඟට දැකපු සතෙක් තමයි කුරු හිපොපොටේමස් කියන්නේ. මෙයාලා ඉතින් හිපොපොටේමස් තරම්ම ලොකු නෑ. ඊට වඩා ටිකක් පොඩි කට්ටිය තමයි අපි මෙතෙන්දි දැක්කේ. සත්තු වත්තට ආපු වෙලේ ඉඳන් අපේ චූටි මැණික බලන්න ඕනි කියන ආසාවෙන් කිය හිටපු කෙනෙක් තමයි ඊළඟට චූටි මැණික දැක්කේ. ඒ තමයි අලි. අපි ඇවිල්ලා තියෙන වෙලාව හොඳයි. ඒ නිසා ඉතින් අපිට අලි නානවා බලන්න පුළුවන් වුණා. ටිකක් වෙලා ඉතින් අලි නානවා බලන් ඉඳලා අපි තව ටිකක් සත්තුවත් ඉස්සරහට ගමන් කරන්න පටන් ගත්තා. අලි නානවා බලපු අපිට මෙන්න මෙතන ඉන්න ඇතෙක්වත් බලා ගන්න පුළුවන් වුණා. එයා නම් ඉතින් නටනට වගේ තමයි හිටියේ. ඊළඟට ඉතින්